Halo. Beach එකට පොඩ්ඩක් ආවා. ආයාරුනේ කොහමද? මුහුද සැර කොහොමද කියලා මේ දවස්වල මේ වාරකම් හින්දා මේ මුහුද සැරයි ගොඩක්. දැන් එන දාගෙන නේ අනර ඈත පෙනෙන මේ හොටල් එකත් එක්ක තියෙන ගලගාව තමයි මේ අර පෙරේදා පෙරලෙච්ච කන්ටේනර් පෙට්ටියක් කොට ගහලා තියෙන ඉන්ද්‍රිය බීච් එකට. එතන තමයි ඒක තියෙන්නේ. බලන්න මේ ඔක්කොම තියෙන ඉතින් වැල්ලෙන් ගොඩ ගහපු ජරා. මේ දවස්වල ඉතින් මුහුදත් එක්ක ඔට්ටු වෙන එක කියන්නේ හරි අමාරුයි. ඉතින් බෝට් රස්සාව කරන කට්ටියට සියලුම දීවර රස්සාව කරන කට්ටියට කොහොමද අමාරුයි මේ දවස්වල. Halo. බලන්න මොහොතෙන් කොච්චර ජරාව ඇවිල්ලාද කියලා. මේ ඔක්කොම මේ වැස්සට ගංගාවලට වතුර පිරෙනවා. එතකොට මේ තීන ජරාවයි ගංගාවල තියෙන ජරාවයි ඔක්කොම මේ මොහේ කටෙන් මුහුදට වැටෙනවා. මුහුද වැටෙනාම ඉතින් මුහුදෙන් කොටට ගෙනල්ලා දානවා. උණ පඳුරුයි ප්ලාස්ටික් බෝතලුයි කොටනුයි ගොඩක් ජරාව තියෙන.
මේ තියෙන්නේ මේ බින්තම්බුරුව. මේවා තියෙනකොට මේ මොකද ඉතින් සැර කාලෙට මේ ගොඩ තියෙන වැලි ටික ඉතින් ගහගෙන යනවා. ඒක නතර වෙන්නේ මේ වගේ මේ බින්තම්බුරු වැලුයි වැටකේ ගතු හින්දා තමයි ඉතින් ඒ වගේ නතර වුණොත් නතර වෙන්නේ. මේවා ඉතින් හැමදාම වෙන්නේ නැහැ. මාස 6ක් හොඳයි. මාස 6ක් සැරයිනේ ඉතින් මාස 6 ඉතින් විතර මාස 6 හොඳ කාලෙට ඉතින් මූදේ තියෙන වැල් ටික ගොඩ වෙනවා. ඒකට ආයි ගොඩ වෙනවා මේ ඔය කන්දි වගේ හැදෙන ඉතින් හොඳට වැහිලා යනවා. මේ තියෙන්නේ වැටකේය. මේවා කැපුවොත් හිරේ තමයි. මේවා කපන්න දානවා වැල්ලේ. කට්ටිය ඉතින් හොරෙන් කපනවා මේ පෙරළ සංරක්ෂණයට අවුනොත් හරි පොලිසියට අවුනොත් හරි ඉතින් ආයි ඉතින් ඇදලා එදාගේ දවස් 7ක් හරි 14ක් හරි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අදට මම නතර කරනවා මෙතනින්. හැමෝම මගේ channel එක subscribe කරලා follow කරලා share කරලා තියාගන්න කට්ටියට බලන්න. මම ඉස්සරහට මීට වඩා හොඳ වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එන යාළුවෝ හැමෝටම බුස්සරණයි ජය වේවා.